පොඩ්ඩක් චෙක් කරමුද ඔයාගේ IQ මීටරේ. මේක ඔයාලා වෙනුවෙන් හදපු ෂෝට් වීඩියෝ එකක්. ඒක ප්‍රශ්නයයි විස්තර ගොඩයි. 1989 දී ගාමිණි ෆොන්සේක මහතා පාර්ලිමේන්තුවට තේරිපත් වූ දිස්ත්‍රික්කය කුමක්ද? ඒ සඳහා පිළිතුරු ලෙස තියෙන්නේ A. කළුතර දිස්ත්‍රික්කය, B. ගාල්ල දිස්ත්‍රික්කය, C. මාතර දිස්ත්‍රික්කය, D. කොළඹ දිස්ත්‍රික්කය. මේකෙන් හරියන උත්තරය මොකක්ද? ෆොන්සේක මහතා 1989 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරලා පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ඊට පස්සේ ඌ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා විදිහටත් පසුව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා විදිහටත් සේවය කළා. ෆොන්සේක මහතා සිංහල සිනමාවේ අති විශිෂ්ට රංගන ශිල්පියෙක් විතරක් නෙවෙයි, දක්ෂ අධ්‍යක්ෂවරයෙක් සහ චිත්‍රපට නිෂ්පාදකයෙක්. ඔහු ශ්‍රී ලංකා සිනමාවේ රජු ලෙසින් ගෞරවාදරයට පාත්‍ර වූ අතර සංදේශය, ගම්පෙරළිය, නිදානය සහ සරුංගලේ වැනි විශිෂ්ට චිත්‍රපටවලින් තමන්ගේ රංගන කුසලතාව පෙන්눔 කළා. ඔහු සිනමාවට විතරක් නෙවෙයි, දේශපාලනයටත් විශාල මෙහෙවරක් කළ කෙනෙක්. ගාමිණි ෆොන්සේක මහතා අධ්‍යක්ෂණය කරපු පරසතුමල් සහ සාගරයක් මැද වගේ චිත්‍රපට ඉතාමත්ම සාර්ථක වුණා. විශේෂයෙන්ම සාගරයක් මැද චිත්‍රපටය දේශපාලන උපහාසාත්මක නිර්මාණයක් විදිහටත් සැලකෙනවා. ඒ වගේම එතුමාගේ පුත්‍ර දමිත් ෆොන්සේකාත් සිනමාවට ඇවිත් ජනප්‍රිය වුණා. සිංහල සිනමාවේ රංගන කුසලතාවෙන් වෙන් සරසවිය සම්මාන සහ ජනාධිපති සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා. විශේෂයෙන්ම ගම්පෙරළිය, වැලිකතර සහ නිදානය වැනි චිත්‍රපටවල ඔහුගේ රංගනය වෙනුවෙන් ඔහුට ජනප්‍රිය මෙන්ම විශිෂ්ටතම නළුවා සඳහා සම්මාන හිමි වුණා.